ගමරාලයි හාමිනේ. ටං ටං තරරටං ටං ටං තරරටං. ඔන්න එකමත් එක රටක ලංකාවේ ගමරාල කෙනෙකුයි හාමිනේ කෙනෙකුයි හිටියා. මේ ගමරාලයි හාමිනේ හරියට හිටියේ නිකන් කුරුළු ජෝඩුව වගේ. ඒ කියන්නේ කිචි කිචි ගා නෙමෙයි. ඕම සමගියෙන් සමාදානෙන් සතුටෙන් කුරුල්ල දෙන්න වාගේ සෝක් පහට හිටියා. රාරි කියන්නේ. ඉතින් ඒ දෙන්නගේ කතාව තමයි අද ගුවන් විදුලි රංගමණ්ඩලෙ දිගෑවෙන්නේ. ගමරාල කියන්නේ නෑනේ මාමිනේ මාතේ. නම ලියන්න බෑ. ඒක. ඇයි මේ ගමේ මේ අනින් ඔයා සෝං එකක් කියන්නකෝ මට අහන්න. මොකක්? සෝං එකක් කියන්නකෝ. හරි. ගන්නකෝ ගිටාර් එක. බක්ස් එකද මේකද? බොක්ස් එක ගන්න ඉලෙක්ට්‍රික් එකට කරන්ට් එක නෑනේ මේ ලයිට් කපලත් නේද? ආමෙන් දෙගුඩිස්. ඒ වඩිකද? බක්ස් ගිටාර එකක් දෙනකොට සද්දයක් එනවා. අර නැද්ද බක්ස් ගිටාර අතින් අතට මාරු කරනවා. රැං මොකද ගන්නේ? බොල්සෙන් සංගාරයෙන් බොක්ස් ගිටාර එක රැං ඉතින් ඔයා නටන්නකෝ. ඉතින් සින්දු කියන්නකෝ ලස්ස සින්දුවක් කියන්නකෝ. සින්දු කියන්න ගිටාර එකයි දෙකම කටින් ගහන්න පුළුවන්ද? මම ගයි සම්පටික දෙන්නේ. මම අනේ කියන්නකෝ ලස්ස සින්දුවක් මට. ඔයා සින්දු කියන්න මං ගිටාර එක ගන්න. හරියන්නේ ඔයා කියලා ඔයා ගහන්න. කියලා ගන්න බෑනේ. අද තේරෙන්නේ නැද්ද මේ? ඉතින් ගොයයි බැරි ඔයාට සින්දු කියන්න පුළුවන්. මනසේ කටින් දෙකම සද්ද දාන්න පුළුවන්ද මෙතන? තේරෙන්නේ නැද්ද? එහෙනම් මම ගිටාර එක ගහන්න. ආරි ඕන එකක්. ගාන්න බෑ. ටිං 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 නේ. කියන්නේ සින්දුව. මොකද එයාට ඕන සින්දුව කියන්නද කොහෙන්ද? අනිත් එකක් කියන්න. අනිත් එක. අනිත් එක මොකද? ආත්ම ගෑ අනිත් එක. පෙනෙන්නේ නැපෙනෙන්නේ. අන්න හරි. ඒක කියපා කියලා තියෙන්නේ. හරි. ඒක දාන්න පා කියලා තියෙන්නේ. එහෙමද? කවන්නේ ඔන්න කියන්නම් බා කවුරුත් ආගින්න ගන්නෑ. පෙනෙන්නේ නොපෙනෙන්නේ දුරක ඉඳන් මොඩයි. මේ දැන් ගමරාලේ ගමවුනේ ගිටාර් ගග සිද්දු කීර ඒ මොකක්ද සීතක් තියෙන්නේ? ගම්වල අනිත් එක පෙනෙන්නේ නොපෙනෙන්නේ කියනවද නේද? ඒව නම් ගින ඕන කෙනෙක්. වෙන විදියට මේ ඔයා සපිනායක ගග සින්දුවක් කියන්නකෝ. බැලෝ එක උදක් යනවා නේද හොස්කාල වීයෝ කා. බැලුම් ඕනේ අනේ සින්දු කිව්වම ඇයි නෝනා. බැලුම් වල හුලං ගියව මොකද? බැලුම් වල හුලං ගියේ එක නෙමෙයි මම කියයි. එහෙනම් සර්පිනාය බැලෝ එක මීයෝ කාලා උදන් යන හොස්කාල තරක බවුල් වෙලා තියෙන්නේ. ඔයා මොකටද වෙලිසොම් මාස්ටර්ගේ සර්පිනාව ගෙනාව? ඒකනේ මීයෝ කාලා තින්නේ. ඒක තමයි ඉතින් අපේ ගෙදර සර්පිනාවක් තිබුණේ නෑනේ. හරි එහෙනම් ඔය සර්පිනාව විතරක් ගහන්න මන් නටන්න. මේ ගම් වල තැනක එහෙම නටන්නේ නෑනේ ගෑනු සර්පිනා ගග හරියන්නේ වෙන එකක්. ඒක හරි නෑ. පැරණි විදියට ගමු. ආයතන කරන්නේ කාලේ. ගමේ එයි ගමේ ඔබේ දවිසිකල් ප්‍රේමී ගල් කැටි මට මතක් වෙනවා ගමේ. ඒ වේදනේ මාගේ හිසට නෙමෙයි මාගේ හද පතුලටයි ගමේ. ඇත්තද සීලා? ඔව් ඔබගේ ප්‍රේමය මොන තරම් වටිනවද මට? ඇත්තටම ඔබ මෙහෙම කීනවා දකින්න එකත් මගේ හෘද සංතානිකද සතුටක්. ඇත්තටම මම මේ දකින්නේ ස්වප්නයක්ද නැත්නම් සැබෑ දර්ශනයක්ද? සැබෑ දර්ශනයක්. මතකයි මගේ දෙමාපියන් ඔබගේ මගේ සම්බන්ධයට විරුද්ධ වුණා. ඒත් ඔබ මාත් හරියන්නේ නැහැ නේද? කවුද විරුද්ධ වුණත් මම ඔබ අතාරින්නේ නැහැ කියලා මා සබත කළා. මතකද? මතකයි. කියන්න මට ආදරේ කියලා කියන්න. ආදරේ සීලා මම ආදරේ. මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ කියන්නේ පරණ විදියට ගන්න කිව්වා. පරණ කියන්නේ මේක මිනරවා නාට්‍යයක් වගේ වුණා නේ ගෙලින්. ඔය ඉගෙන ඩග්ගල ඉතර කරලා ඊළඟ කී නම් ඔතන ගමු.
ඊළඟ කියන හොදට ගමු දැන් ටිකක්. අපි නිකන් ගමු ඇලීලා දැන්ද පොඩ්ඩක්. පොඩ්ඩක් ලියුව එහෙම. ඒක ගන්නද? සීලා. එයි. ඔයා ඔහොම ඉන්නවා දකින්නකොට ඔව්. මට ඒ දවස් මතක් වුණා. ඒ දවස් කියන්නේ මොන දවස්? අපි අම්මලාට හොරෙන් වැව් පිටියේ වද වැටියේ කුරුඳු කැටියේ රටවටියේ කොහොම ආදරේ කරපු හැටි. අනේ ෂෝකනේ. මතක දෙක දවසක් ඔයා මට වැව් පිටියේදී ලස්සන මාළුවෙක් කල්ලලා දුන්න වැව් පිටිය අර බලක ඉතුරු වෙලා හිටපු මාළු. වතක. ඔයාට මං එක කිව්වේ නෑ. මොකද්ද? ඒ වලේ මං අල්ලලා දුන්න මාළුවට කිස්කාරෙක්ෙම ඇල්ලුවේ. ඔව්. මං කලින් අල්ලලා ඒ වලට ගෙනත් දැම්මා. අදිනාලකයි. නැත්තම් ඒ තුති වල කොයිද මාළුව සීලා? මං මේ ඔයාට කියන්න දෙයක් හිතාගෙන හිටියේ. ඒත් කියලා නෙවෙත්තුයි. ඒත් කියලා නැවතුයි දෙතනින් හැර ලීලා තියෙනද මොකුත්? ඒකනේ නැවතුයි. ගමරාලයි ගමහාමිනේ. ඔන්න ගමහාමිනේ ගමරාලයි ගමහාමිනේ ඒ දෙන්න බොහොම සන්තෝෂෙන් ඉන්නකොට ඒ දෙන්නගේ ජීවිතේටත් අගහිඟකම් කීන කනකොකා ඇඳුවා. මේ අගහිඟකම් කියන්නේ කනකොකෙද්ද? ආයිත් කිව්වේ. ඉතින් මේ කනකොකා කීන අගහිඟකම් කීන කනකොක ඇඳුවා කියන්නේ ඉතින් ඇඳුවම කොච්චර ආදරයක් වුණත් පෑල දොරෙන් යනවා කුවට දැන් කෙලින්ම ඉස්සරහා දොරෙන්ම තමයි යන්නේ. ඉතින් දෙන්න පොඩ්ඩක් නරක වෙලා ඉන්නකොට ගමහාමිනේ කියනවා ගමරාලට කුඹුරට යන්න කියලා. ගමේ ඇයි? ඔයා අද කුඹුරට යන්නේ නැද්ද? කුඹුරට ගියාට ඇති වැඩක් නෑනේ මහරලියෙන් වතුර දෙන්නේ නෑනේ බොලොක් කරලානේ තියෙන්නේ. මොකද කුඹුරට ගිහින් වැඩක් තියෙනවා. බාල ඔයාට උගේ කම්මැලිකමතන ඔයා. කම්මැලිකම නෙවෙයි පත්තරවල බැලුවේ නැද්ද ඔක්කොම මහරලි වතුර දෙන්නේ නෑ. එහෙනම් අර විනෝන් සින්නෝයගේ උදේම උදෙල්ලත් අරගෙන උදේ පාන්දරම කැලේ පැත්තට. කැලේ පැත්තට උදැල්ල අරන් යන්නත් වෙන වුණාකොට උදේ පාන්ද. නැතුව කුඹුරට ගියේ නෑනේ විනෝන් සින්නා. හාමිනි මම කුඹුරට ගියන්ද මම දන්නේ නැති වුණාට ඔයාට මතකනේ මම මේ කසාද බැඳලා මෙන්න පුරුදු ගම්මානේ ඇවිල්ලා මං පසුදා උදේම පුරුදු උදැල්ල කරේ තියාගෙන ගිහලා කෙටුවා හැටි ඔයාට මතක නැද්ද? තරකට මගේ දැයි. ඉතින් බොරුවට කොතද වැඩක් නැනේ වතුර නැත්තම්. ඒකනේ මම කියන්නේ. දැන් මොකද කරන්නේ මෙහෙම ඉන්නද ගෙදර වී හතයක් නෑ. වී හතයක් නම් ඉතින් තිබිලත් වැඩක් නෑනේ. විතර මේ දෙක තුනක් අත් ඉන්න එපා අපි දෙන්නට. යන්තම් අර මුං ඇට ටිකක් තෙම්බුවා. ඔයා මුං ඇට ටික කන්න. මම කල්පනා කරා පොඩි ගමනක් යන්න. කොහෙද යන්නේ? මයි යන පූගොඩ. පූගොඩ මොකටද? පූගොඩ මොනවද තියෙන්නේ? පූගොඩ යන රත්තරන් ගන්න. රත්තරන් ගන්න පූගොඩ? ඔයා දන්නේ නැද්ද? කැලණිගගේ යන්න හම්බ වෙනවා කියන්නේ රත්තරන් පූගොඩ හරිය. එහෙමද? ඔව්. මම දැක්ක පත්තරේ තිබුණා. මම බැලුවේ නෑඹිලියක් අරගෙන ගිහිල්ලා ටිකක් ගරා ගන්න ගිහිල්ලා. මොකද ඔය යන්නේ රත්තරන් කරන්නේ නෙමෙයි මම දන්නවා. එහෙනම් මොනවාද? ඔය යන්නේ වෙන වැඩකට. වෙන වැඩක් මොකක් කරන්නද පූගොඩ ගිහින්? දැන් මෙයාට මම ඇත්ත වෙලා තියෙන මට තේරෙනවා. පූගොඩ ගිහිල්ලා මොකද්ද කියලා මම දැක්කනේ පත්තර වල ෆොටෝ ඔක්කොම නේ. පූගොඩ ගිහිල්ලා රත්තරන් කරන්න නැතුව මොකද මේ මේකට තියෙනවා කියලා. ඒ උනන්ද මම දැක්ක පත්තර වල ෆොටෝ කවුරුත් මිනිස්සු පේන්නේ හිටියේ නෑ. එහෙනම් කවුද? ඉන්න තරමක් ගෑනු හිටියේ රත්තරන් ගන්න. ඇවිලි ඔක්කොම කරහවල් ගෙදර තියෙනවා අරන් ගිහිල්ලා ඒ ගෑනු ඔක්කොම මේ රත්තරන් ගන්න. ඉතින් ඔයත් යන්න හදන්නේ මෙතන රත්තරන් ගන්න නෙමෙයි. මට තේරෙනවා. ගෑනුත් එක්ක ගිහිල්ලා නෑඹිලි අරගෙන මුකුළු කර කර ඉන්න. නෑඹිලි අරගෙන මුකුළු කර රටක් තියෙනවා. අනිත් එක මෙතන මේ අපිට ජීවත් වෙන්න විදියක් නැතුවනේ යාමිනේ ඉන්නේ. යන්තම් මංචාරියක් කලඳක් හරි හම්බුනොත් ඒ දවසේ වීදුම හරිනේ. ඒකයි මං කල්පනා කරේ. එපා මං කැමති නෑ ඔය යනවට රත්තරන් ගන්න. කැමති නැතුව ගියද මෙතන මොනව කරන්නද? මොනද මම නෑඹිලිය මම ගිහින් අරගෙන කතරගම පැත්තේ මැණික් හම්බුණා. ඔයාට යන්න හිතනද? කතරගම මැණික් පැත්තේ යන්න පුළුවන්ද? කට්ටිය වටකටකද මේ ඔක්කොම ගාද්ද ඔක්කොම දාලා බැකෝලින් කපන් ගියේ. අපිට යන්න පුළුවන් තිබුණාද? ඒ වුණාට ඔය යන්න ඕනේ. අපි මම යනවා කිව්වට යනවා හෙට උදේම. එපා යනවා පොගොඩ. මොංගට ටික කාලේ යමු. මුං ඇට ටික කන්න පුළුවන් හෙට උදේට දැන් කෑම ඉවර වෙනවනේ. මං ගිහලා ඉස්සලා කඩෙන්
අපේ සයිමන් අයියාගේ මොන හරි ඉල්ලගෙන ඉන්න. සයිමන් අයියාගේ මොනවද? අයි සයිමන් අයියා මොකද සකරයද? මවලද දෙන්නේ? නේ සයිමන් අයියා හොඳ මිනිහා. මන් දෙයක් කිව්වොත් කවදාවත් මට බෑ කියන්නේ. නෝගිය? ඊට කලින් ඉල්ලුවද මොනවද? ඉල්ලලා නෑ. එයාම දුන්නා දවස් කීපයක්. සයිමන් අයියා තමයි එන මේ මුං අතේම දුන්නේ. මම මොකටා ගන්න නැතුව මෙන්න මේ නෑඹිලිය දෙනවා මට. දෙන්නේ නෑඹිලිය දෙන්නේ. නෑඹිලිය දෙන්නයි කිව්ව මට පූගද යන්න. දෙන්න බෑ. මං කිව්වද පූගද කියලා මෙතන බන්දාගෙන මොකද කියලා පූගද යන්නේ? හොඳ මිනිහා. හොඳ මිනිහා තමයි මම ඔය මැටි නෑඹිලිය දෙනවා මගේ කුණු හරි වහන්න නැතුව. දෙන්න බෑ. දෙන්න බෑ. ස්ටෝස්. මොකද නෑඹිලි දෙකක් ගිහුවා සද්ද දෙකක් ආවා. අයියා කෑලි ගැලවිච්ච කියලා එක එක වදින්න බීච්චි වල එතකොට එනෝනේ සද්දේ. ගමරාලයි ගමහාමිනේ ඔන්න ඔය විදියට අර ලස්සනට හිටපු ගමරාලයි ගමහාමිනේ නරකුණා. ඉතින් නොරොක් වෙලා එදා ඒ දෙන්න දවස් පහන් කරා. ඊළඟ දවසේ උදේම පහන් කරා කි. ඕනෙත් බතන්න තින්ද. ඊළඟ දවසේ උදේම ගමරාල නැගිටලා හේනට ගියා මොනෝ හරි හොයාගෙන එන්න. ගමහාමිනේ වෙනදා වාගේ වැඩ හැබැයි දෙන්නගෙම කතාවක් නෑ. ටරින් හවස් වුණා. ගමරාල මොනවද එළවලු ටිකක් ඔය තිබිට ඉතුරු වෙච්ච කඩාගෙන හේනේ ඉඳලා ආවා. රින් රින් හැබැයි දෙන්නගෙම කිසිම කතාවක් නෑ. හම්මෝ වදනෙට කොන්දට ගාන වෙන්දට නැති අමාරු. මට කියලා පුතාට ගාගන්න හිටින. මගේ බල්ලවත් යන්නේ. කිසි සද්දයක් නෑ. මාත් ඉන්න ඕනේ ඒ ලෙවල් එකට. මේක හරියන්නේ නෑ. මම කියන්නේ විලෙන්නේ කනේ. කතා කරන්න හොඳ නෑ වුණාට. ටිකක් හදලා නිකන් ළඟින් කියලා එන බොනෝ නම් බොන්න කියලා. ටිකක් හැදුවා. ටිකක් තේමද කෙනෙක් ඉන්නව නම් බොන්න පුළුවන්. මම කොයිසිය හදලා තින්නේ. ටික බොනවද නොබොනවද? බොන්න ඕනේ. ඒත් කතා කරන්න නරකයි. අන්න මං එනකොට යනවා කුස්සියෙන් යනවා. ලිං මොනවද බොන්නේ? තේ බොල් හරි. කොහොමද මේ ගෙනාපු ඒවා දැන් දෙන්නේ යාට? සීනි කැකිරි කන්න ආස කෙනෙක් ඉන්නා නම් ගෑකි මල්ලේ කැකිරි ගෙඩියක් තියෙනවා. අල්ලපු කයිද කීට. යනවා. හරි මොකද සීනි කැකිරි. මොනවද මම මතක් වෙලා තියෙනවා හේනෙදිත්. හවුනේ බත් ටික බෙදලා දෙන්න ඕන. ඒ වුණාට කතා කරන්න හොඳ නෑ. කතා කරන්න නරකයි. බත් කන කවුරු හරි ඉන්නවනම් කන්න පුළුවන්. ඒ කුස්සිය බත් බෙදලා තින්නේ. ඉතින් ඔය විදියට මේ දෙන්න හරියට කතා නොකර එහෙම් මෙහෙන් කතා කර ඔන්න හැන්දෑ වුණා. දැන් ගමරාල එහාට කරගෙන මෙහාට කරගෙන නිදා ගන්න යන්න විදියක් නැතුව. මිනිහට හිතා ගන්න බෑ ස්තෝප්පුවේ බුදිනවද ඇඳේ බුදිනවද සාලේ බුදිනවද නැත්තම් හරම් මදුවේ බුදිනවද කියලා. නිදා ගන්න කෙනෙක් ඉන්නවනම් නිදා ගන්න පුළුවන් එන්න ලේස්ති කරලා තියෙන්නේ. එහෙනම් ගිහින් නිදා ගන්න ඕනේ. තව නිදා ගන්නයි මේ ගෙදර ඉන්නවා. පොඩ්ඩක් එහාට උනා නම් එයාට නිදා ගන්න පුළුවන්. පාරුවලට කැමති කෙනෙක් ඉන්නවා නම් පහන නිව්වට කාරියක් නැහැ. අද සජීවී ගුවන්විදුලි නාට්‍ය ගුවන්විදුලිය සඳහා රචනා කළේ පොඩ්ඩේ සහ චුට්ටේ දෙදෙනාම එකතුවයි. මෙහිදී ගමහාමිනීගේ චරිතයට පණ පෙව්වේ චුට්ටේ. ගම මහත්තයාගේ චරිතය පොඩ්ඩේ විසින් රඟ දක්වන ලදී. හෙටත් මේ වෙලාවට තවත් සජීවී ගුවන්විදුලි නාට්‍යකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගෙනම යනවා චුට්ටේ.